මේ හැමෝම බලන් ඉන්න ඉන්දියානු පාකිස්තාන තරඟය වැඩ කටයුතු සියල්ලම සංවිධානය කරලා තියෙන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ICC ආයතනය. එතකොට මම හිතන විදිහට දැනටමත් ප්‍රවේශ පත්‍ර විකිණී හමාරයි 28000ක පමණ ප්‍රේක්ෂක ජනතාවක් බලාපොරොත්තු වෙනවා. විශාල වශයෙන් මම හිතන්නේ ඉන්දියානු ප්‍රේක්ෂකයනුත් ඒ වගේම පාකිස්තානයේ ප්‍රේක්ෂකයනුත් මෙම තරඟයට සහභාගී වෙලා ඔවුන්ගේ කණ්ඩායම් දිරිමත් කරයි කියන දේ අපි බලාපොරොත්තු වෙනවා. මේ විදිහ ආරක්ෂාව කොහොමද වෙන්නේ? ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන් පොලිස් ප්‍රතිතුමාගේ මැදිහත් වීමෙන් ඔහු පෞද්ගලිකවම සොයා බලනවා මෙම තරඟයට අවශ්‍ය ආරක්ෂාව ප්‍රමාණවත් ලබා දෙන්න. ඒ වගේම මම හිතන්නේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලකුත් යොදා තියෙනවා. විශේෂයෙන් තරඟය සඳහා පැමිණ ප්‍රේක්ෂකයින්ව ඔවුන් මේ ක්‍රීඩාංගණයට ගේන්න වෙනම බස් යොදා වැඩපිළිවෙලකුත් සකස් කරලා තියෙනවා. දැන් මේ විදිහ කතිකාවක් යනවා මේ 80000ක් විතර ඉල්ලුම් කරලා තියෙනවා කියලා ටිකට් වල. අනිවාර්යයෙන්ම මොකද මම හිතනවා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කරා. ඒ වගේම ඔවුන් නොයෙකුත් විමසීම් කරා. හැබැයි ඊට පස්සේ මේ පාකිස්තානු කණ්ඩායම සහභාගී වෙන්නේ නැහැ කියලා ආරංචියට ඊට පස්සේ අඩු වෙලා නැවත වාරයක් ඉතාම විශාල වශයෙන් ඉල්ලලා තියෙනවා. මොකද ඔවුන් ටිකට් ලබා ගත්තේ නැහැ. ඒ වෙනාම වෙනකොට ටිකට් ලබා ගත්තේ සීමිත ප්‍රමාණයක්. හැබැයි දැන් වෙනකොට මේ ටිකට් සියලුම දේ විකිණී හමාරයි. තරඟේ බලන්න බැරි අයට දැන් විශේෂයෙන් අපි දැක්කා ලෝක කුසන අවසන් මහා තරඟ තියෙද්දි මේකේ එළියේ ස්ක්‍රීන් දාලා සමහරලාට පෙන්වනවා. දැන් මේකේදී එහෙම ටිකට් ගන්න බැරි වෙච්ච අය මොකක් හරි බලන්න එළියට පිට දැනට එහෙම වැඩපිළිවෙලක් ICC එක විසින් අනුමත කරලා නැහැ. නමුත් අපි ගොඩක් කරාට සාකච්ඡා මට්ටමේ පවතිනවා මෙවැනි වැඩපිළිවෙළ ඒ කියන්නේ ක්‍රීඩාංගන අරගෙන මේ කොළඹ ආවට විශේෂ ක්‍රීඩාංගනයේ පිට ඒ වගේ ප්‍රදර්ශනයක් කරන්න මේ හැබැයි එකම දේ එකම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද අපිට ඒ වෙන්නේ තැන්වලටත් අපිට ආරක්ෂාවක් ලබා දෙන්නට මදි. මෙතන මම හිතන්නේ 1000කට වැඩි ප්‍රමාණයක් අපි යොදනවා ආරක්ෂාව හැටියට. ඊට අමතරව දැන් මේකේ දැන් අර පැවිලියන් එක ඇතුලේ මේ රටවල් දෙකේ ප්‍රේක්ෂක අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒකට ඇතුළට ආරක්ෂාවක් ක්‍රීඩාංගන ඇතුළටත් අපි විශේෂ ආරක්ෂාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි පෞද්ගලික ආරක්ෂකාංශයනුත් විශේෂයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිසියේ නිලධාරීනුත් යොදවලා තියෙනවා ඔවුන්ගේ ආරක්ෂාව සපයන්න. අපිට ආරංචි හැටියට හෝටල් කාමර පිරී ගිහින් තියෙනවා. අනිවාර්යයෙන්ම හෝටලයක් ගන්න අමාරුයි. මේ තරඟේ පැවැත්වෙන මේ දවස් 3 ඇතුළතදී ඉතාමත් අමාරුයි සුකොබ්බෝ හෝටලයක් ගන්න. හැබැයි කෙසේ හෝ ඔවුන් තරඟයට ඒ කියන්නේ ඔවුන්ගේ දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම හිතනවා මේක සංචාරක ව්‍යාපාරයටත් ඉතාමත් හොඳ අවස්ථාවක්.